වෙල්කම් බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න අද මම ගෙනල්ලා තියෙන්නේ මගේ YouTube channel එකේ එන පළවෙනි රියැක්ට් වීඩියෝ එක. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ යක්කා මෑන්ට තමයි. ඉතින් යක්කා මෑන් කියන්නේ ඉතින් number 1 game mobile game ලංකාවේ. ඉතින් ඔයාලා දන්නේ නැති. ඉතින් අද මම යක්කා මෑන්ට තමයි රියැක්ට් කරන්න යන්නේ. ඉතින් ඔයාලා බලන්න බෑ subscribe කරලා නැති කියලා subscribe කරලා තියෙන්නේ. අනිත් මේ මගේ මේ මම sign in වෙලා නැති account එකකින් ආවේ හරිද? sign in වෙලා නැහැ නිකන් ආවේ හරිද? හරිද වෙන එකකින් ආවේ හරි. ඉතින් යාලා සබස්ක්‍රයිබර්ස්ලා 3,90,000ක් ගහලා තිනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු යාට අනිවාර්යෙන් ලක්ෂ 3ක් ගහන්න පුළුවන් වෙන කියලා සබස්ක්‍රයිබර්ස්ලා. හරි බං. ඉතින් අපි වැඩි කතා නැතුව අපි අද අපි යකා මෑන්ගේ රියැක්ට් වීඩියෝ එකට let's go. ඕකේ බං. ඉතින් ඔන්න අපි ආවා යකා මෑන් ගහපු අමාරුම ගේම් එක කියලා තියෙන මේකේ. අපි ඉතින් බලමු මොකක්ද අමාරුනේ කියලා මෙයාට. ඉතින් මෙයාට මචං ග්‍රැනි අමාරුද මචං? මං අහන්නේ ග්‍රැනි අමාරුද යකා මෑන්ට? බලමුකෝ අපි ඈ. හරි බ්‍රෝ ආයිබෝන් කියලා පිළිගන්න. අඩෝ ඉස්සර දැන් කොහමද වෙල්කම් බෑක් ටු another gameplay. ඉතින් ඉස්සර කියන්නේ මචං හරි බෝ. ඉතින් අද පිළිගන්නවා මගේ YouTube channel එකට. අඩෝ ඉස්සර නිකන් අර කරුණාවන්ත ගතියක් තියෙනවා. දැන් ඉතින් යකා වගේ කියන් යන්නේ යකා මෑන්. අද වීඩියෝ එකට අදගෙන තියෙන ග්‍රෑනි කියන ගේම් එක. මේක MB 101ක ගේම්. ඔය MB 100 ගණන්වල ෆ්‍රෙන්ඩ්ස්. මෙයක් ඔයාලට පුළුවන් මම පහල දාලා තියෙන link එක. පහල දාලා description එකේ දාලා තියෙනවා link මේ download කරගන්න ඕන වීඩියෝ නංකෝ. මේ ගේම් එක download කරගන්න. මේක මිලියන 100ක් download කරගෙන තියෙන ගේම් එකක්. අඩෝ මම හැම විස්තරම කියන්නේ ඉස්සර ගේම් එක කියන්නේ. ඒ වගේම 4.3 stars තියෙනවා මේ ගේම් එකට. අඩේ මේ ගේම් එකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මගෙන් කමෙන්ට් කරලා ඉල්ලලා තිබ්බා ගේන්න කියලා. අඩෝ ඉස්සර කමෙන්ට් කරලා තමයි ඉල්ලගත්තේ. මං හිතුවේ මේ යකා මෑන් හිතලා ගෙනාවා කියලා බා. අතන මේ ග්‍රැනි කියලා ආච්චි කෙනෙක් ඉන්න ඕන. අම්මට දෙක කියද්දි වෙනවා. නෝ ඉන්න කෙනා එයාගෙන් බේරලා යන්න තමයි තියෙන්නේ මෙතනින්. අඩෝ ඇඳ යටට ඌ දකිද්දි මචං ඇඳ යටට යන්න හොඳ නැහැ. ඒකට අල්ල ගන්නවා බා. එළියට. ඔව් මං හිතන්නේ යන්න ඕන කොහමද මෙයාගෙන් බේරිලා. මං කිව්වා මචං අනිවාර්යෙන් ඇයි දකිද්දි හැංගෙන්න හොඳ නැහැ. ඒකට අල්ල ගන්නවා බා. ඉද්දි හැංගෙන්න හොඳ නැහැ. දැක්කට පස්සේ. දැක්කනේ කෙල්ල. අම්මට ඒකන කෙල්ලලු මචං හරිද? නරක ආච්චි අම්මා කෙනෙක්. ඒකම ආච්චිලු. ඇත්තටම මම මෙච්චර කාලයකට ගහපු පට්ටම අමාරුම ගේම් එක මේක කියලා කියන්න පුළුවන් අනිවාර්යෙන්ම. අඩේ අමාරුම ගේම් එකලු බං. අඩෝ සිරාවටම. අඩෝ එහෙම කියන්න බෑ මචං. උඹ ගහපු ලේසිම ගේම් එක කියපන් යකෝ. දැන් යකා ග්‍රැනීට කියන්නේ මෙහෙ වරෙන් යකෝ ගහපන් යකෝ. ෆයින් ගහන්න වරෙන්. ඉස්සර කොහමද දැන් කොහොමද මචං හරිද? ඇත්තටම මම දන්නේ මට නම් මේ ගේම් එක ගොඩක් අමාරුයි. අඩේ අමාරුද මචං? අඩෝ සිරාවටම. ඉතින් මට අමාරුණා කියලා නේ මට අමාරුණාට තව කෙනෙක්ට මේ ගේම් එක ගොඩක් ලේසි. අඩෝ මට ලේසි නෑ බං. මට පට්ටම අමාරු බා. වෙන්න පුළුවන්. ඔය කබඩි මුකුත් දාන්නේ ඒක නෑ. ඉතින් ස්වභාවය. හරි අපි ගේම් එක තව ඉස්සරහට ප්ලේ කරලා බලමු මොකෑ වෙන්නේ ඔව් කියලා. ඉස්සරහට වෙල කරලා බලමු මොකා වෙන්නේ කියලා. ලේසි නෑ කොල්ලෝ ගේම් එකක්. ඔව් මචං ග්‍රැනී ආච්චි කෙනෙක් ඉන්නවා. හොල් මං මේ එක ආච්චින්ද තමයි මොකුත් කරන්න බැරි මේ ඔව්, ග්‍රැනි වල ආච්චි පිටපස්සෙන් අල්ල- නෙලනවනේ. ඉස්සරහින් නෙළුවා නම් තාත්ත ගන්නේ මචං. මම ගොඩක් උත්සාහ කරා මේක දිනලා බලන්න එකපාරක් අඩේ හරි. දින නැද්ද මොකද්ද බං? මෙතන කියන්නේ? ආ දැන් ඉතින් ග්‍රැනි ඒ ශබ්දෙට. ඒ වුණාට ආවට වැඩක් නෑ මල්ලි මම මෙතනින් පයින්නවා. ඔතන මතු වෙන්න ඕනේ. වැට්ටුවා නම් අම්මට ඉතින් මාත් වැටුණා කියහන්කෝ. අඩෝ මේ තනින් තනිය යකෝ මේ සින්දු දාන කොපිරයිට් එක දෙන්නේ නැහැ මචං හරිද? අඩේ සිරාට. ඒක අමාරු සින්දු හැබැයි හරි වෙලාවට දාලා දිනේ. අම්මෝ. කො දැන් ග්‍රැනි එන්න ඕනේ. අන්න එනවා ග්‍රැනි. අඩෝ මු කියද්දි මේ නෝ මං කලිනුත් මං අර මොකද්ද දොරෙන් ආවනේ මම මු කියද්දිම. මම කැත ආච්චි කෙනෙක් ඈ. එන්නම වදයක් ඈ. මේ ගේම් එක ගහන්න පට්ටම අමාරුයි කියන්නේ උන්නේ ආච්චි හින්දා තමයි. ඔව් බං. පොඩ්ඩක් නම් ඇවිල්ලා පිටිපස්සෙන් කැලෙන පොල්ලක් අරගෙන. මම හිතන් හිටියේ මේකේ දෙකක් ප්ලේ ඔව් ඉතින් දෙක ප්ලේ කරලා තින්න අපි යකාමෙන්. කරනවා කියලා ග්‍රැනි 2 එකක් ප්ලේ කරලා බලන්න ඕනේ. අම්බෝ ආච්චිට 100ත් එකතු වුණාම කොහොමද තියෙද්ද දන්නේ නැහැ. අවුති 100ති ෂොට් ගන්න එක කෙලින්ම ග්‍රැනී ළඟදී බැන්දන එකයි ඒ. පද්ද. කවුරුත් දන්නේ නැහැ මම විතරයි දන්නේ. මේකේ 100 කෙනෙකුත් ඉන්නවලු කියලා ආරංචියක් ආවා කෝබන්. ඔව් 100 වරු තෙන්ගනල්ති. මම මට මොකද මේ වුනේ? ආ මම කවුරුත් කියලානේ. නැමිලා මොනා කරන්න හදනවද පුතා උඹ? ඒකනේ. අම්මට උගුලුත් දාලා බා. හරි අපි පහලට යමුනේ අම්මට සිදි. මේක මී කතුරු තියලා යනවා වගේ තියලා යනවා තනින් තන. ආච්චි උනාට මොලේ තියෙන මචං. මෙන්න මේ වගේවා තියෙන පෙරලාගෙන යන්න ඕන. යමම් බං ඔයා ග්‍රැනි එනකන් දින්නේ.
ඔව් මචං යමු. අඬුවක් තියෙනවා. අඩුවක් තියෙනවා කතුරක්ද වන්ද. යමු. එනි නෑනේ. මෙන්න මෙතන මේක ඇරියට පස්සේ පොඩි වෙපන් එකක් වගේ එකක් තියෙනවා. නිකන් දුන්නක් වගේ එකක්. නිකන් අර සිහි නැති වෙන්න දාලා විදින්නේ අර සත්තුන්ට එහෙම අන්නේ වගේ සීන් එකක් තියෙන්නේ. මම හිතන්නේ ග්‍රැනීට පහර දෙන්න මොකක් ඇටැක් කරන්න වෙන්න ඒක තියෙන්නේ. මම ඔක අරගෙන බැලුවා යතුරු අරගෙන ග්‍රැනීට ඇටැක් කරන්න එනකොට ඔක අරගෙන ගිහලා ඇටැක් කරන්න කලින් ග්‍රැනී මට ඇටැක් කරා. අඩේ සිරාවටම යකාමන්ට ටක් කරලා කිව්වහම යක පුදුමයක් තමයි ග්‍රැනීට්. අඩෝ සිරාවටම. ඒක තමයි කිව්වේ මම පට්ටම අමාරුයි කියලා ගේම් එක. අම්මට ඒ ග්‍රැනී ඒ අමාරුයිල බං පට්ටම අමාරුයිල මචං. අඩෝ සිරාවන අපේ යකාමන්ට ගේම් එක අමාරුයිල මචං. මාර පුදුමයක්. අඩේ ඉස්සර මචං දැන් කොහමද මචං? මේ ආච්චිත් එක්ක මෙලෝඩියක් බෑ. මේ වගේ තැන් වලට ග්‍රැනී එන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මට නම් ග්‍රැනී කොන්ද ගන්න හින්දා ඔච්චර රින් ගන්න යන්නේ නැහැ මචං නේද? මේ වගේ තැන් වලට ආවෙම නැහැ. ළඟට එද්දි මම මෙහෙම අස්සර රින්ග ගත්තට පස්සේ එන්නේ නැහැ හැරලා යනවා. එයාට මම හිතන්නේ නැමිලා යන්න බැරුව ඇති. වයසයින් ඉතින් පව් ආච්චි කෙනෙක්නේ. අඩෝ පව් ආච්චි මචං හරිද? අනිවාර්යෙන් ඔයාට ආච්චිත් එක්ක 100 ඉන්නව බලන්න ඕන නම් ග්‍රැනී දෙකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ග්‍රැනී 2. මේ මොකද්ද? USC. මොනවද තියෙන්නේ මල්ලි? අර මස් කෑල්ල වැටිලා. යතුරක් තියෙන්නේ. නොදකින් කා අඩෝ යකාමෙන් දැන් නැද මං කපුට කනවා කියලා. අඩෝ යකාමන්ට කපුටේකුත් අන්තිමට ගෙහුව මචං ග්‍රැනී මදියට. ඊට මම උඹට මේකෙන් ගහනවා. හරිනු. අඩෝ මියුසික් එකක් දැම්ම එක්ක තනින් තන. අඩෝ කොපිරයිට් එක දෙන්නේ නැහැ ඉතින්. අපිට එයා කොපිරයිට් එක දෙනවනේ. එයාට දාන්නේ නැහැ නේ. අවුලන්නේ? ඒක නම් රෙගුලා. ඔව් මචං නදා කරපු කරුණයක් තමයි මචං ඒක නෑ හරිද? ග්‍රැනී එක බෑනේ ඉතින්. බෑනේ කරන්න. නාකි අම්මන්ඩි. නාකි අම්මන්ඩි තෙක්ක. දවස් 3යි දවස් 5ක් ඇතුළත කොහොම හරි මේ ගෙදරින් එළියට පැන ගන්න ඕනේ මේ ග්‍රැනීගෙන් බේරලා. ඉතින් මේ අපි ඇතුළට දාගෙන දොර ලොක් කරගෙන ඉන්නේ. අම්මට තිරෙනවා මචං. මොනවා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද දන්නේ නැහැ ඉතින්. ඔබ මොනා කරනවද දන්නේ නැහැ. දවස් 5 වෙනකන් ඉතින් මේකට හිටියොත් මරණය තමයි. වට පේන ඉතින් දොර ලොක් කරලා තියෙන විදිය. අම්මට තිරෙනවනේ. අම්මට සිරි වෙනවා ඉතින්. අඩෝ ඊ අරු ඒක විතර මෙන්න එනවා. අඩෝ මං කිව්වේකෝ. අඩෝ සිරාට දුපන් මේ හැංගෙන්න තැනක් හොයාගන්න. අම්මට තිරි. හරිනේ. අඩෝ ඔක කලෝගනි. අයියෝ. අඩෝ මේ මියුසික් එක. හරි මට බෑ කොච්චර කාලයක් තියෙනවද? අයියනේ මේ ගේම් එක මෙච්චර අමාරු. හිතුණු ග්‍රැනී 2 ගහලා බලන්න ඕනේ. හඩේ. අම්මෝ ඒක නම් ගහන්න බැරුව ඇති ආච්චි සීයයි දෙපැත්තෙන් මෙද්දි. ඔව් මචං හරිය දෙපැත්තෙන් එද්දි හරි. අර සීජ හෙඩ් ෂොට් එකක් තියද්දි මචං හරිද? නැවුණා නම් හරි. ඒතකොට මචං ආච්චි පිටිපස්සේදී ආච්චිට වදින්නේ. නේ මචං. මොකද්ද මේ වෙඩි වරුසාව දැහිලා වගේනේ. වෙඩි වරුසාව තීන්ති කියන මචං හරිය මූණ තීන්ති කියන හරි වැඩේ. අලි වැඩක් වෙලා තියෙන යකාමන්ට මචං. අර සුපියක් තමයි මචං හරිද? අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න යකාමන්ට. සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂ 3 ගහන්න උදව් කරන්න හරිද? ලේ දැන් මං කොහෙන් අපි යමු උඩට. යන් උඩට. දැන් මම කකුලක් නොණ්ඩි ගහගෙන යන්නේ අර දීපු පොළු පාරට වෙන්නේ. මට සිරි වෙනවා දැන් කකුලටම දීලා දිනවා ඒක නා. අයියා පොල්ලින්ම ගහන්නේ අම්මට. උනේ මෙතනින් යන්න බෑ. පොල්ලෙන් ගහන එක හොඳයි මචං. උට ෂොට් ගන්න නැදුනොත් එහෙම කොයි වෙලේ කෙලිත් දන්නේ නැහැ. එඩ කඩාගෙන වැටෙනවා ඇතුළට. අන්න අතන ගන්න එකක් තියෙන. උතන්ට යන්න වෙන ක්‍රමයක් ඇති. මේ පෙට්ටිය ඇතුලේ හැංගිලා පිටිපස්ස බලන්න ඕනේ. කියන්න බෑනේ ඉතින් පිටිපස්සෙන් ඇවිත් තිබ්බ මේ හිටපු ගමන් මේ බඩු මූට්ටුවේ හැප්පෙන්න එපා. හැප්පුණ ගමන් ඔය වගේ පෙරලෙන. හැප්පුණා බං ඉතින්. පොඩ්ඩක් නම් ඉතින් ග්‍රැනී දුවගෙන මෙතන. ඔව් ඉතින් නේ. ඒ බලමු ග්‍රැනීට මේක ඇතුළට එන්න බෑ නේද කියලා. ග්‍රැනී කොහමද? ඒ ඵලයක්. ඇතුළට මං ඇතුළට. හරිනේ. ඇතුළට ගියා නම් ඉන්න බැරුව ඇති. ඇතුළට යන්න කලින් ඇරලා අරන් ගැහුවා. අඩෝ සිද්ධියක් උනේ. අඩෝ දැන් ලාස්ට් ඩේ එක මචං පුදුමයි. මේ යකා මම ලාස්ට් ඩේ එක වෙනකන් යකෝ මම හිටියා කියන්නේ දවස් දෙකෙන් මචං ග්‍රැනී වර ගන්න යකා මම දැන් යකෝ. හරිද? අර මේ මියුසික් එක නම් පාට. ලාස්ට් ඩේ. අන්තිම දවසලු දවස් 5යි දෙන්නේ. මේ දවසත් ඉවර වුණාට පස්සේ බලන්න ඉතින්. දවස් 5ම. අට දැන් හොඳටම අමාරු වෙන්නේ කියලා. දැන් හොඳටම අමාරු වගේ හරිද? තීන්ත වැඩිත් එක්ක. දැන් නම් මට මේ ගේම් එක ගහලා මේ නාකි ආච්චිව පෙන්වන්න බැරි වෙලා තියෙන්නේ. ග්‍රැනී එන ජනප්‍රිය ගේම් එකක්. දැන්ට channel එකේ කරන්නේ what to do මචං පහලට යමුනේ උඩට ගියානේ ලොක්කල වගේ අම්මට අම්මට ගෙනියනවා දැන් ඉතින් යන්න වෙන මාර්ගයක් නැහැ
උඩට තමයි දැන් පහළට යන්නේ උඩ තමයි යන්නේ ආයෙ මචං. අර පුරට තමයි රින්ගන්න වෙන්නේ. ඒ ඉම්මර ඩිංගපා. රින්ගපන් Granny. රින්ගපන්. ඒ යකාමෑන් එක දැන් ග්‍රැනි එක්ස්ට්‍රීම් දාලා ගැහුවා මතකයි ළඟදී. ළඟදී ගොඩක් කල් හරිද? ආච්චි එන අපි මෙතනින් පැන්න. ඔතනින් එන්න ඕනේ. හරිනේ. හරියට හරි. මෙන්න මිනි මරනෝ. නිගගන්න අම්මෝ මට ගැහුවා නේද? මැරුණා. අඩි සිරාට යකාමෑන්ට උන දෙයක් මචං හරිද? ඔස්සිත්. මොකක්ද වගේ මේ මිනිත් හරි පෙන්නේ. බ්‍රෝ. හරි බ්‍රෝ ඉතින් දවස් 5 ඉවරයි. මේ අඩේ. වගේම තත්ත්වය දෙකකින් හම්බෙමු. ඒක ඕවන් ග්‍රැනි. දවසක් අදට අපි යනවා. මීට වඩා වීඩියෝ එක අදින්න තිබ්බා ඉතින් මම අවුට් වුණා. ආඩෝ තල්ලු කරන් දෙන්න බා. මේ ගේම් එක ඇත්තටම මට ගහන්න බෑ පට්ටම අමාරුයි. දැන් ඉතින් දවස් 5ක් ඉවරයි අපිත් ඉවරයි. එහෙනම් අපි ගියා බ්‍රෝ. ඔයාට සුබ දවස්. අඩේ සිරාට යෝ උටා ඒ මොකද්ද? හරි බං ඉතින් ඕන්නදී යකාමෑන්ට රියැක්ට් කරා. යකාමෑන්ගේ අමාරුම ගේම ඒකලුනේ මචං හරිද? ඉතින් මචං ඔන්න යකාගේ අමාරුම ගේම බැලුවා අපේ. ඒ දැන් හැබැයි ඉතින් සුපියක් තමයි යකාගේ හරිද? මම ඔයාලට පෙන්නුවත් මේ දින මට ඉස්සරහ දැම්මේ ග්‍රැනි වීඩියෝස් විතර හරි වැඩියෙන් කිව්වට දාලා තියෙනවා හරිද? කෝබන් මේ වීඩියෝස් මචං. මේ පොපි වල එකේ තියෙනනේ. හරි මේ තියෙනවා මචං. ආයි හෝල් මම මේ මචං ග්‍රැනි. එහෙම බලන්න ඉතින් ග්‍රැනි ඔක්කොම හොය ඉතින් ගියම්මක් තමයි යකාමෑන් නම් මචං හරිද? ආයි සුපිරි මචං මේ දැන්ටත් ග්‍රැනි ගන්න මේ ග්‍රැනි එක්ස්ට්‍රීම් දාලා සුපිරියක් තමයි. ඉතින් channel එක subscribe කරන්න. ඉතින් අදට මමත් යනවා. bye bye කොල්ලනේ එහෙනම් අපි 1k ගහමින් බන්ට bye bye.